ආයිබෝවන් අද අපි අවධානය යොමු කරමුද වාහනයක අපි නිතරම වගේ අමතක කරන ඒත් හරිම වැදගත් කොටසකට. ඒ තමයි කැබින් එකේ තියෙන එයා ෆිල්ටර් එක නැත්නම් කැබින් ෆිල්ටරය. ඔව්. මේක පිරිසිදුව තියාගන්න එක ඇයි මේ තරම් වැදගත් වෙන්නේ කියලා අපිට ලැබුණු මේ මූලාශ්‍රත් එක්ක අපි ටිකක් ගැඹුරින් කතා කරමු නේද? හොඳ අදහසක්. මොකද කැබින් ෆිල්ටර් එක කියන්නේ හරිම සරලව කිව්වොත් අපේ වාහනේ ඇතුළට එන හුළඟ පිරිසිදු කරන උපකරණයක්. හරි. AC එකකින් එහෙම එන හුළඟ. ඔව් AC එක හරහා නැතත් වෙන්ටිලේෂන් එකෙන් එන හුළඟ එළියේ තියෙන දුවිලි පරාග සමහර වෙලාවට පොඩි පොඩි විෂ බීජ ඒවා වාහනේ ඇතුළට එන එක නවත්තනවා. හැබැයි මේක අපිරිසුදු වුණාම එතකොට තමයි ප්‍රශ්න පටන් ගන්නෙ නේද? හරියටම. අපි මුලින්ම බලමු වායු සමීකරණ පද්ධතියට, ඒ කියන්නේ AC එකට මේකෙන් කොහොමද බලපාන්නේ කියලා. මූලාශ්‍රවල කියන විදියට ෆිල්ටරය બ્લોක් වුණාම හුළං එන එක අඩු වෙනව නේද? ඔව් ඒක තමයි ප්‍රධානම දේ. වායු ගලණය එහෙම නැත්නම් එයාර් ෆ්ලෝ එක සෑහෙන්න සීමා වෙනවා. ඒ කියන්නේ ඉතින් කූල් එක අඩු වෙනවා. කූල් එක අඩු වෙනවා විතරක් නෙවෙයි ඒ අඩු වුණ කූල් එක ලබා ගන්න AC කම්ප්‍රෙසර් එකට වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. එතකොට ඒකට ලෝඩ් එක වැඩි. ලෝඩ් එක වැඩි. ඒ කියන්නේ කම්ප්‍රෙසර් එක ඉක්මනින් කරා වෙන්න ලොකු අලුත් වැඩියා වියදමක් එන්න පුදුවා. අනිත් එක තමයි අර ෆිල්ටර් එකෙන් එහාට යන කුණු දුවිලි. ඒවා ගිහින් AC යුනිට් එක ඇතුළේ තැම්පත් වෙලා ඒකේ කාර්යක්ෂමතාව තවත් අඩු කරනවා. ඒ කියන්නේ පිරිසුදු ෆිල්ටර් එකක් කියන්නේ AC එකේ performance එකට වගේම. ඔව් performance එකට වගේම life time එකටත් හොඳයි. හරි. එතකොට මේ මූලාශ්‍රවල තිබුණු අනිත් පුදුම හිතෙන කාරණය තමයි මේක වාහනේ තෙල් වැඩ කරන එකට. ඒ කියන්නේ fuel efficiency එකට බලපානවා කියන එක. ඇත්තටම ඒක වක්‍ර බලපෑමක්. කොහොමද AC එකට බර වැඩි වෙන හින්දාද? ඔව්. AC කම්ප්‍රෙසර් එක වැඩ කරන්න ඕන කරන බලය ගන්න එන්ජින් එකෙන් නේ. හරි. ඒකෙන් AC එකට වැඩිපුර මහන්සි වෙන්න වෙනකොට එන්ජින් එකටත් ඒ බර දැනෙනවා. ඒ කියන්නේ එන්ජින් එකෙන් වැඩිපුර ඉන්ධන පාවිච්චි වෙනවා ඒ අමතර බරට සරිලන්න. සමහර වෙලාවට ලොකුවටම නෙවි ඒත් පොඩ හරි තෙල් වැඩිපුර පිච්චෙනවා. ඒ කියන්නේ දිගු කාලීනව බැලුවම ෆිල්ටරේ හරියට තියාගන්න එකන් තෙල් වියදම පොඩ්ඩක් හරි අඩු කරගන්නත් පුළුවන්. ඔව් සුළුෙන් හරි වාසියක් තියෙනවා. එන්ජින් මේ performance එකට පොඩි බලපෑමක් වෙන්න පුළුවන්. හරිම වැදගත් කාරණයක්. දැන් අපි යමු සෞඛ්‍ය පැත්තට. මම හිතන්නේ ගොඩක් අයට මේක තමයි වැඩියෙන්ම තැනෙන්නේ. අපිරිසුදු ෆිල්ටර් එකකින් එන හුළඟේ මොනවද තියෙන්න පුළුවන්? ගොඩක් දේවල්. දූවිලි අංශු, වාහන වලින් එන දුමේ තියෙන අංශු, පරාග. ඇලර්ජි එහෙම තියෙන අයට එතකොට? අනිවාර්යෙන්ම ඇලර්ජි තියෙන අයට, ඇදුම වගේ ශ්වසන අපහසුතා තියෙන අයට මේක සෑහෙන්න බලපානවා. කිවිසුම් යන එක, ඇස් කහන එක, හුස්ම ගැනීමේ අපහසුතා. සමහර වෙලාවට බැක්ටීරියා, පුස් වර්ග පවා ෆිල්ටරේ හරහා ඇතුළට එන්න පුළුවන්. විශේෂයෙන් පොඩි ළමයි වයසක අය ඉන්නවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්නම ඕන. ඒ කියන්නේ වාහනේ ඇතුලේ වාතයේ ගුණාත්මක භාවය කෙලින්ම මේ ෆිල්ටර් එක මත රඳාපවතිනවා. හරියටම පිරිසිදු ෆිල්ටරයක් කියන්නේ නිකම් වාහනේ කොටසක් නෙවෙයි ඇතුලේ ඉන්න අයගේ සෞඛ්‍යයට කරන ආයෝජනයක් වගේ. තව කාරණයක් මූලාශ්‍රවල තිබුණා. ඒ තමයි ඉලෙක්ට්‍රොනික උපාංග වලට වෙන බලපෑම. ඒක ටිකක් හිතාගන්න අමාරුයි නේද? ඔව් ඒක ඇත්තට පැහැදිලිව පේන දෙයක් නෙවෙයි. මෙහෙමයි. එකක් තමයි අර දූවිලි අංශු. ඒවා AC සිස්ටම් එක හරහා ගින් වාහනේ තියෙන පොඩි ඉලෙක්ට්‍රොනික සෙන්සර් වල වයරින් කනෙක්ෂන් වල තැන්පත් වෙන්න පුළුවන්. එතකොට ඒවයි ක්‍රියාකාරීත්වයට බාධා එන්න පුළුවන්. ඔව්. අනිත් කාරණේ තමයි ෆිල්ටර් එක બ્લોක් වෙලා AC එක හරියට වැඩ කරන්නේ නැති වුනාම කැබින් එකේ උෂ්ණත්වයයි තෙතමනයයි හරියට පාලනය වෙන්නේ නැහැ. හරි. මේ අධික උෂ්ණත්වය එම නැත්නම් අධික තෙතමනය කියන්නේ වාහනය ඇතුලේ තියෙන සියුම් ඉලෙක්ට්‍රොනික උපංග වලට එච්චර හොඳ නැහැ. ඒවයි ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඒක නම් හිතුවේ නැති පැත්තක්. දැන් එතකොට මේ අලුත් හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන ඒවට මේ ෆිල්ටර් එකේ තත්ත්වය කොහොමද බලපාන්නේ? විශේෂත්වයක් තියනවද? ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා. ඇත්තටම මේ වාහන වලට මේක තවත් වැඩියෙන් වැදගත්. ඒ කොහොමද? මෙහෙමයි හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහනවල AC සිස්ටම් එක ගොඩක් වෙලාවට ප්‍රධාන බැටරියෙන්, ඒ කියන්නේ හයි වෝල්ටේජ් බැටරියෙන් තමයි බලය ගන්නෙ. ඉතින් ෆිල්ටරේට બ્લોක් වෙලා AC එකට වැඩිපුර වැඩ කරන්න වුණොත් ඒකෙන් බැටරියේ charge එක ඉක්මනට බහිනවා. ඒ කියන්නේ වාහනේ දුරටත් බලපානවා. ඔව් රේන්ජ් එකටත් බලපාන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි මේ වාහනවල බැටරි සිස්ටම් එකයි අනිත් ඉලෙක්ට්‍රොනික පද්ධතියයි
උෂ්ණත්වයට හරිම සංවේදී. හරි. AC එක හරියට වැඩ කරන්නේ නැතුව ඒ උපාංග ඕනවට වඩා රත් වුණොත් ඒවට හානි වෙන්න ඒවයි ආයු කාලය අඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ ඒ වාහනවල නම් කැබින් ෆිල්ටර් එක ගැන තවත් සැලකිලිමත් වෙන්න ඕනේ. සහතිකෙන්ම. එහෙමනම් මේක හරියට නඩත්තු කරගන්න ඕනේ කොහොමද? සාමාන්‍යයෙන් කොච්චර කාලෙකින්ද මේක චෙක් කරන්න ඕනේ? සාමාන්‍ය නිර්දේශය තමයි මූලාශ්‍ර වෙලත් කියන විදිහට මාස 6කට සැරයක් වගේ එහෙම නැත්නම් කිලෝමීටර් 10,000ක් විතර දිව්වට පස්සේ බනන එක. හැම වෙලේම අලුත් එකක් දාන්න ඕනේද? එහෙම නෑ. ගොඩක්ම කුණු වෙලා නැත්නම් දූවිලි තට්ටුවක් වගේ නම් තියෙන්නේ බ්ලෝවර් එකකින් හුලං ගහලා වරි වැකියුම් ක්ලීනර් එකකින් හරි සුද්ධ කරන්න පුළුවන්. හරි. හැබැයි හොඳටම කළු වෙලා දූවිල්ලෙන් කුණු වලින් පිරීලා නම් එතකොට ඉතින් අලුත් එකක් දාන එක තමයි හොන්නම සහ ආරක්ෂිතම දේ. අලුත් එකක් තෝරගන්නෙද්දී බඩගත්ම දේ තමන්ගේ වාහනේටම හරියන නිර්දේශ කරපු වර්ගයේ ෆිල්ටර් එකක් තෝරගන්න එක. ඕනනම් වාහනේ අත්පොතේ ගැන විස්තර තියෙනවා ඒක බලන එක හොඳයි. එසේනම් අද අපි මේ කතා කරපු කාරණා ඔක්කොම එකතු කරලා බැලුවම ඇත්තටම මේ පුංචි කැබින් ෆිල්ටර් එක කියන දේ කොච්චර වැදගත්ද නේද? වාහනේ AC එකේ ඉඳන් තෙල් පිරිමැස්ම අපේ සෞඛ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග අර හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වාහනවල ක්‍රියාකාරීත්වය දක්වා මේ හැම දෙයකටම ඍජුව හෝ වක්‍රම බලපානවා. ඇත්තටම මේක නඩත්තුට පොඩි වියදමක් ගියත් ඒකෙන් ලැබෙන වාසිය එක්ක බැලුවම ඒක හොඳ ආයෝජනයක් වගේ. සහතිකෙන්ම අපි අවසාල් වශයෙන් මෙහෙම හිතමුකෝ මේ ඇහැට පේන ෆිල්ටර් එක අපිරිසිදු වීමෙන් මෙච්චර ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ හරහා ගිහින් වාහනේ ඇතුලේ අපිට නොපෙන්නන තැන්වල තව මොන වගේ දිගු කාලීන ගැටලු ටිකින් ටික ගොඩ නැගෙමින් තියෙන්න පුළුවන්ද? ඒකත් හිතන්න වටින දෙයක් නේද?